අපි අද බලමු data entry එකක් කොහොමද කරගන්නේ කියලා. data entry form. හරිද? අපි මේක මාතෘකාවක් විදිහට ගමු. හිතන්නකො මෙතනට නම, වයස, gender එක. අපි මෙතනට fill කරාම මෙන්න මේ කියන data ටික මෙතනට fill කරාට පස්සේ අපිට table එකකට එන්න ඕනි කියලා හිතන්නකො. මේ තුන දා ගන්නවා. table එකකට මෙන්න මේ අපිට මෙන්න මේ table එකට එන්න ඕනි. right. හරි. අපි ඊළඟට බලමු මෙතනට කොහොමද මේ කියන data ටික enter කරගන්න අපි හදන්නේ කියලා. අපි එකක් නිකන් දාමු. example සඳුන් කියලා දාලා එයාගේ වයස 30යි. එයාගේ gender එක male. right. එතකොට අපි මේව දානවා. ඊළඟට අපි බලමු මේක කොහොමද ඊළඟට මෙතනට ඇඩ් කරගන්නේ කියලා. ලේසියෙන්ම කොහොමද ඇඩ් කරගන්නේ කියලා. ඒකට අපි මෙන්න මේ භාවිතා කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා අපිට macro කියන එකක් තියෙනවා. macro recording එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතනින් macro recording එක on කරගන්නත් පුළුවන්. මෙතන ක්ලික් කරලා මෙහෙම. එහෙම නැත්නම් අපිට පුළුවන් අපේ developer tab එක භාවිතා කරලා මෙන්න මෙතන developer කියලා තියෙනවා. මෙතන ගිහිල්ලා මෙතන තියෙනවා record macro කියලා. එතකොට මේක උඩ ක්ලික් කරලත් අපිට ඒක ගන්න පුළුවන්. අපි මෙතනට දා ගන්නවා data entry කියලා අපි දාගමුකෝ. data entry කියලා දාගන්න. ඔන්න අපි macro එකක් enable කරන්න යන්නේ recording එකක්. right. ඔන්න දැන් macro එක record වෙනවා. අපි මේකේ කරන හැම දෙයක්ම දැන් record වෙනවා. අපි ඉස්සෙල්ලම කරන්න යන්නේ මෙතනින් insert කරගන්නවා column එකක්. insert කරගෙන මෙන්න මෙතන තියෙන data ටික අපි control C ගහලා copy කරගෙන මෙන්න මෙතන click කරලා right click කරලා අපි දෙනවා මෙන්න මේ transpose කියන option එකකින් මේක paste කරනවා මෙතනට. right. transpose කියන එකකින් paste කරලා අපි ආයි select කරනවා මෙන්න මේ cell එකට එන්න ඕනි ඊළඟට type කරන්න. ඊට පස්සේ අපි මේ macro එක stop කරගන්න. right. එතකොට ඔන්න දැන් අපේ macro එක අපි ලියලා ඉවරයි. හරිද? ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතනට අපි data entry form එකක් enter කරගන්නවා. මේක button එකක් අපි add කරගන්න ඕනි. developer tab එකේ ගිහිල්ලා insert ගිහිල්ලා button එකක් අපිට මෙහෙම add කරගන්න පුළුවන්. මේ විදිහට බටන් එකක්. එතකොට මේ බටන් එකට අපි නමක් දෙනවා. submit කියලා අපි දෙමුකෝ. submit. හරිද? submit කියලා බටන් එකේ නම දාලා ඉවරලා අපි මෙතන select කරනවා මෙන්න මේ data entry කියන එක තමයි අපි අපේ macro එක data entry අපි ඒක okay කරනවා. right. ඊට පස්සේ අපි මෙන්න මේ බටන් එකේ නම වෙනස් කර ගන්නවා. submit කියලා. right. ඊට ඔන්න දැන් වැඩේ හරි. ඊට පස්සේ අපි දාලා බලමු මෙතනට මේක වැඩ කරනවා කියලා. කසුම් කියලා දාලා තියෙනවා. ඊට පස්සේ age එක යාගේ අපි 25යි කියලා ගන්නවා. ඊට පස්සේ gender එක male කියලා ගන්නවා. දාලා මේක submit කියන බටන් එක එපුවාම ඔන්න අපිට මෙතනට add වෙනවා සඳුන් කියන detail එක. right. අපි තව එකක් දාලා බලමු. ඔන්න table එකට automatically update වෙනවා. මේ වගේ වීඩියෝ තව බලන්න ඕන නම් අපේ subscribe කරලා තියන්න අපිව වීඩියෝ එකට like එකක් දාගෙන යන්න.